හායි යාළුවනේ. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද oven එකේ පැස්ටා එකක් හදාගන්නේ කියලා. අපි බලමු අපිට මොනවද ඕනි කරන ingredients කියලා. මම අරගෙන තියෙනවා කොත්තමල්ලි කොළ, සුදු ලුණු ටිකක්, ඔරිගානෝ, අඹරපු මස්, cottage cheese එක තමයි මම අරගෙන තියෙන්නේ, mozzarella එක, chopped tomatoes, olive oil, තව අපිට අවශ්‍ය වෙනවා කෑලි මිරිස් ටිකක්. මේක තමයි අපිට ඕන වෙන මේන්ම ඉන්ග්‍රීඩියන්ට් එක පැස්ටා. මුලින්ම කරන්න ඕනේ පෑන් එකක් ලිපේ තියාගන්න. ඊට පස්සේ අපි ඒකට දාගන්නවා ඔලිව් ඔයිල්. මස් ටික එකතු කරගන්නවා. ඔයාලට සොසේජස් තියෙනවා නම් සොසේජස් උනත් මේකට දාන්න පුළුවන්. නැත්නම් චිකන් කැමති දෙයක්. විනාඩි 4-5ක් විතර හොඳට මේක කුක් වෙනකන් ඔයා මේක තියාගත්තා නම් හරි ලිපේ. දැන් අපි බලමු පැස්ටා එකට දාන සෝස් එක කොහොමද හදාගන්නේ කියලා. මේ ටික මම දාගන්නවා. දැන් මම මේකට එකතු කරගන්නවා අපි හදාගත්ත සුදු ලුණුයි, කොරියන්ඩර් ලීව්ස් උයි. තව මේකට අපි දාගන්න ඕනේ ලුණු කුඩු. ගම්බිරිස් ටිකකුයි එකතු කරලා මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. මේක හොඳටම හැදිලා තියෙන්නේ. මේක කුක් වෙලා ඉවරයි. අපි මේකට එකතු කරනවා කෑලි මිරිස්. දැන් අපි මේකට තක්කාලි පේස්ට් එකකුත් එකතු කරගන්න ඕනේ. ඒකත් හොඳට මික්ස් කරගන්න. දැන් අපි හදාගත්ත අනිත් චීස් එක මේකට එකතු කරනවා. දැන් අපි මේකත් මික්ස් කරගන්නවා. මම පැස්ටා අරන් තියෙනවා ග්‍රෑම් 200ක්. අපි දෙන්නෙක්ට හින්දා ඔයාලා ඒක අඩු වැඩි විදිහ බලලා කැමති විදිහට ගන්න පුළුවන්. මම මේක එකතු කරනවා සෝස් එකට අපි හදාගත්ත. පැස්ටා එක මම තම්බලා අරගෙන නැහැ. oven එකට අපි දානවා. ඒකෙදි තමයි ඒක ඔක්කොම හොඳට තැම්බිලා එන්නේ. මේක මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕනේ. වතුර කෝප්පයක්ත් එකතු කරනවා. මොකද පැස්ටා එක තැම්බෙන්න ඕනේ. මම දැන් අපේ සෝස් පෑන් එකෙන් මේක ෆයිරෙක්ස් ඩිස්ක් එකකට දාගත්තා. දැන් මම මේක oven එකට දානවා. අපි බලමු. ඊට කලින් දාන්න ඕනේ ඒකට මොසරෙල්ලා. තව ටිකෙන් අමතක වෙන එක. මේවා ඔයා උඩින් දාගන්න කැමති විදිහට. ඔයාට කැමති නම් ඒක කපන්න පුළුවන්. මම නම් නිකන් හිමිත අතින් පොඩි කරලාම දානවා. චීස් වැඩි වෙන තරමට රස වැඩි ඉතින්. ලංකාවේ වගේ ඉලෙක්ට්‍රික් oven එකක් නෙමෙයි තියෙන්නේ. මට තියෙන්නේ මෙහි ගෑස් oven එකක්. මේ තියෙන්නේ අපි හදාගත්ත බේක් පැස්ටා එක. මගේ වීඩියෝ එක අන්තිම වෙනකන් නැරඹුවට ඔයාට බොහොම ස්තුතියි. මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම මොන හරි ඔයාලට දැනගන්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. තව මේ වගේ ගොඩාක් රෙසිපි මගේ channel එකේ තියෙනවා. මේ වගේ අලුත් කෑම try කරන්න කැමති ඔයාගේ යාළුවන් අතර share කරන්න වගේම මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ රසම රස රෙසිපි එකක් අරගෙන ඔයාලව හම්බ වෙන්න එනකන් ඔයාලට සුබ දවසක්.